ආයිබෝවන් යාළුවනේ කෑම වයිබ්ස් YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි බලමු මේක හදාගන්න කොහොමද කියලා. මම මුලින්ම භාජනයකට මේ විදිහට හාල් පිටි දාගන්නවා. මම මෙතන හාල් පිටි ග්‍රෑම් 800ක් විතර තමයි ගත්තේ. ඊළඟට මම මේකට පාන් පිටි දාගන්නවා මේ සෙන්දි 3ක් විතර. පාන් පිටි දාන්න මේ ආප් එක ටිකක් හයිය වෙන්න. ඔයගොල්ලෝ කැමති නැත්නම් පාන් පිටි නොදා හදා ගන්න පුළුවන්. ඊළඟට මම මේකට දාගෙන තියෙනවා ඊස්ට් හැඳ එකක් විතර. ඒ වගේම මම මේක අනන්නේ ඇල් වතුරෙන් නෙවෙයි පොල් වතුරෙන්. පොල් ගෙඩියක පොල් වතුර දාගෙන තියෙනවා. මේක මේ විදිහට හොඳට අතින් අනා ගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතනදී පොල් වතුර මදි වුණොත් එහෙම ඇල් වතුර ටිකක් දාලා අනා ගන්න පුළුවන්. මේක ගොඩක් තද ඩෝ එකක් තමයි එන්න ඕනේ. මම මේක මේ ප්‍රමාණය වෙනකන් අනාගත්තා. ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ ඩෝ එක මේ වගේ රවුමක් හදන්න පුළුවන් විදිහට තදට හදාගන්න. මේ තියෙන මම ඒ විදිහට හදාගත්ත ඩෝ එක. මම දැන් මේ හදාගත්ත ඩෝ එක පැයක් විතර පිපෙන්න තියෙනවා. ඉතින් පැයකට විතර පස්සේ මම මගේ ඩෝ එක අරිනවා. මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ඩෝ එක හොඳට පිපිලා තියෙනවා. ඉතින් මේක පිපිලා තියෙනවා නම් මේ වගේ ඇඟිල්ලෙන් පොඩ්ඩක් ඉරක් අඳිද්දි මේක හොඳට උඩට ඇවිල්ලා පිපිලා තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. දැන් මම මේකට පොල් කිරි දා ගන්නවා. මම මෙතනදී පොල් ගෙඩියක් විතර පොල් කිරි අරගෙන තියෙනවා. මෙතනදී පොල් කිරි ඔක්කොම ටික එකපාර දාන්න එපා. ටික ටික දාලා හිමීට මේක අනා ගන්න ඕනේ. ඒ වගේම මට ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා මේකට ඊස් දාන වෙලාවට සීනි තේ හැන්දකුත් දා ගන්න ඕනේ. මම මේ විදිහට මේකට පොල් කිරි ටික ටික දදා අනා ගන්නවා. ඉතින් මේ ආප මිශ්‍රණය මම මේ වගේ ප්‍රමාණයකට වෙනකන් අනා ගත්තා. ඔයගොල්ලන්ට පස්සේ මේක ආප හැදුවට පස්සේ ආප් එක හයියට වගේ තියෙනවා නම් තව පොල් කිරි ටිකක් දා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේක අනාගද්දී ලුණුත් දාගන්න අමතක කරන්නේ නැතුව. ඊළඟට මම ආපදාච්චිය ලිපෙන් තියලා මේකේ පොල් තෙල් ගා ගන්නවා හොඳට. ඊළඟට මම මේ තාච්චිය ටිකක් රත් වුණාට පස්සේ අපි හදාගත්තු පිටු මිශ්‍රණයෙන් හැන්දක් එකතු කරනවා. මේ විදිහට එකතු කරලා මේක වටේට රවුමට හදාගෙන ආපේ හැඩයට හදා ගන්නවා. ඊට පස්සේ මේ තාච්චිය ලිපෙන් තියාගෙන ගින්දර මධ්‍යම ප්‍රමාණයට දානවා. ඊට පස්සේ අපි මේක ආපේ හදද්දී ආපේ තාච්චිය වහලා තමයි හදා ගන්න ඕනේ. ටික වෙලාවකට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ තාච්චිය ඇරලා අපේ ආප් එක බා ගන්න. ඉතින් මං ඒ විදිහට මගේ ඔක්කොම ආප්ප ටික හදා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්ත මගේ ආප්ප. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලොත් මේක මේ විදිහට හදලා බලන්න. ඒ වගේම පහලින් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා.